guys, welcome back to my YouTube channel. ඔන්න මං අද අරගෙන ආවේ ක්‍රිස්මස් වලට අපේ ගෙදර ඩෙකොරේට් කරපු විදිය. ඉතින් මේක මං ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න නත්තලට අපේ ගෙදර හැඩවුනේ කොහොමද කියලා බලන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මම කැම්පස් එකේ ඉඳන් ගෙදර ආවේ 21 වෙනිදා හින්දා 22 වෙනිදා තමයි අපේ ගෙදර මේ විදියට හැඩවෙන්න පටන් ගත්තේ. විදිහට මම නත්තල් ගහ හදලා ඉවර කරා. ඊට පස්සේ ක්‍රිබ් එක හදන්න පටන් ගත්තා. මම එන්න පරක්කු වෙච්ච හින්දා අපේ තාත්තා ක්‍රිබ් එකේ ස්ට්‍රක්චර් එක ඔන්න ඔය විදිහට ගහලා තිබුණා. ඒ හින්දා මට ඔන්න ක්‍රිබ් එක හදන වැඩේ නම් ලේසි වුණා. ඊට පස්සේ අපි දෙන්නා ගවලෙන පාසෙලින් හැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පිළිම ටික තියලා ඉවරුණාට පස්සේ අපේ ගවලෙන තිබුණේ ඔන්න ඔය විදිහට. අන්තිමේටම බල්බ් වැල් එහෙමත් දාලා වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර තිබුණේ. අපේ චාරිත්‍රයක් වගේ කරන දෙයක් තමයි 24 රෑ පූජාවට ගිහින් ඇවිල්ලා ජේසු බබාව ගවලෙනෙන් තියන එක. ඉතින් හැම පාරම වගේම මේ පාරත් අපි ඒ දේ කරා. ජේසු බබාව ගවලෙනෙන් තියලා පහනක් පත්තු කරලා පුංචි විශ් එකක් කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේ නත්තල ලංකාවාසී ලෝකවාසී ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.